සුබ දවසක් ඔයගොල්ලෝ සියලුම දෙනාට. ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ RTech YouTube channel එකේ ඉන්න තවත් brand new video එකක් එක්ක. ඉතින් අද මම කතා කරන්න සූදානම් වෙන්නේ JEDEL KL106 කියන සුපිරි ගේමින් mechanical keyboard එක ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම රිතෝෂ් හිමන්ස. ඉතින් වෙනද වගේම අද අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා පහළ තියෙන bell notification එකත් all press කරලා තියාගන්න. මෙවැනි අපි ගෙන අලුත් වීඩියෝ notification එකක් මාර්ගයෙන් ඔයගොල්ලන්ට ඉක්මනට ලබා ගැනීමට හැකි වෙනවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේක තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන JEDEL KL106 කියන සුපිරි gaming editing white mechanical keyboard එක. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මේකේ අන්බොක්සින් පාර්ට් එක මොන වගේද කියලා බලන්න. ඉස්සරහ අපිට JEDEL කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපේ බ්‍රෑන්ඩ් එකේ නම සඳහන් කරලා තියෙනවා කීස් 86කින් සමන්විතයි කියලා තියෙනවා. ඊළඟට යට හරිය ගත්තොත් comfortable hand feel එකක් ලැබෙනවා කියලා කියනවා. තව PC line තියෙනවා කියලා කියනවා. line mode USB කියලා තියෙනවා. ඊළඟට keyboard layout කීස් 86ක් තියෙනවා කියලා තමයි අපිට සඳහන් වෙන්නේ. ඊළඟට අපිට මේ පැත්තේ උඩ ගත්තොත් අපිට පේනවා මෙතන මේකේ කලර්ස් දෙකක් එනවා කියලා පේනවා. දැන් මේ කලර් එක තමයි මං ගාව තියෙන්නේ. ඊළඟට මේ වගේ කලර් එකකුත් එනවා. ඒ කියන්නේ white වැඩිපුර තියෙන එකකුයි black වැඩිපුර තියෙන එකකුයි. ඊළඟට නැවත මෙතන mechanical keyboard කියලා සඳහන් කරලා තියෙනවා. 80%ක් professional gamers ලාට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි මේ පැත්තට ආවොත් මේ පැත්ත සඳහන් කරලා තියෙනවා JEDEL KL106 කියලා නැවතත් අපේ කීබෝඩ් එකේ නම. ඊළඟට මේ පැත්ත ගත්තොත් අපිට මේ කීබෝඩ් එකෙන් කම්ෆර්ටබල්ව ටයිප් කරගන්න අවශ්‍ය මේ ස්ටෑන්ඩ් එකක් වගේ අපි කීබෝඩ් එකට සෙට් වෙන මේ ස්ටෑන්ඩ් එකත් කොටස් දෙකකින් සමන්විත වෙනවා. මම ඒක ඉස්සරහට කියන්නම්. ඊළඟට නැවතත් මෙතන අර ෆීචර්ස් 4 අපිට සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ පැත්තට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් supported OS කියලා. අපිට ප්‍රධාන වශයෙන් මේක Windows 11 වලට support වෙනවා. ඊළඟට XP, Windows 7, Macintosh විශේෂයෙන් මේක Mac වලට support වෙනවා. Mac OS එකට. ඊළඟට මේක Linux වලට support වෙනවා. දැන් සඳහන් නැති වුණාට මම චෙක් කරලා බැලුවේ Linux එකෙත් මේක support වෙනවා. ඊළඟට අපි back එකට ආවම අපිට පේනවා නැවතත් JEDEL කියලා ගහලා අපේ keyboard එකේ photo එකක් තියෙනවා ලොකුවට. දැන් මේ keyboard එකේ black ගතිය වැඩි වුණාට ඇතුළේ තියෙන keyboard එක මම අරන් තියෙන අර whitish keyboard එක. white වලට හුරු keyboard එකක් තමයි අරන් තියෙන්නේ. portable wired mechanical keyboard කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අපි යමු unbox කරන්න. හරි. මුලින්ම අපිට සඳහන් වෙනවා කැටලොග් එකක් වගේ එකක්. මේ කීස් ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කියලා ඇඩ්ජස්ට් කරන විදිය ඒ වගේ ආශ්‍රිත තොරතුරු ටිකක් මේක සඳහන් වෙලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් පැත්තෙන් තියාගමු. මෙන්න තියෙනවා අපේ කීබෝඩ් එක. මම දැන් කීබෝඩ් එක හිමීට එළියට ගන්න. කීබෝඩ් එකේ තියෙනවා අපි මේක මේ පොලිතින් කාවයකම එළියට ගමු. මෙන්න මේක තමයි අපේ කීබෝඩ් එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවාද ප්‍රීමියම් ලුක් එකක් බලා ගන්න පුළුවන් මේ කීබෝඩ් එකේ. ඔබත් එහෙම මාර සවුන්ඩ් එක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේකේ RGB ලයිට් සිස්ටම් එකක් එනවා. RGB පැටර්න්ස් 20ක් විතර මේ කීබෝඩ් එකට එනවා කියලා තමයි ඒගොල්ලෝ සඳහන් වෙන්නේ. ඊළඟට මේ මෙතන තියෙන වීල් එකත් ප්‍රයෝජනවත් වීල් එක. මේකෙන් පුළුවන් අපිට කම්පියුටරේට ප්ලග් කරාම මේක සවුන්ඩ් අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට සවුන්ඩ් ඔන් ඔෆ් කරගන්න ඒ ෆීචර්ස් එක තමයි මේ වීල් එකෙන් අපිට කරන්න පුළුවන්. ඊළඟට මේක ෆුල් කීබෝඩ් එකක් නෙමෙයි. මොකද මේකේ අර නම්බර් පෑඩ් එක නැහැ. ඒ වුණාට මේකේ සාමාන්‍යයෙන් දැන් නම්බර් පෑඩ් පාවිච්චි කරන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. අපිට අවශ්‍ය කීස් ටික ඔක්කොම මේක ලස්සනට කස්ටමයිස් කරලා තියෙනවා. ඉතින් අපි බෑක් එක පැත්තට ගියොත් මෙතන තමයි මම අර කිව්ව මවුන්ට් දෙක තියෙන්නේ. එක මවුන්ට් එක මේව
පුළුවන් අනිත් මවුන්ට් එක ඊට වඩා ටිකක් ලොකු වෙලා. මෙන්න මේ විදිහට තමයි මේ මවුන්ට් එක තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මවුන්ට් එක තිබ්බහම අපේ ඉස්සරහා ෆොටෝ එකේ සඳහන් වෙන විදිහටම ඒ මවුන්ට් එක ලස්සනට තියෙනවා. හරි, දැන් අපි මේ කීබෝඩ් එකේ ෆුල් රිවිව් එකක් කතා කරමු. හරි, මුලින්ම මේකේ ෆීචර්ස් ගත්තොත් මේකේ මෙකැනිකල් කීබෝඩ් එක කියලා මම මුලින් සඳහන් කළා. මේකේ තියෙන අවාසිය ගත්තොත් මේකේ බ්ලූ ස්විච් නැහැ. මේකේ තියෙන රෙඩ් ස්විච්. ඒකෙන් අපිට මේ ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බ්ලූ ස්විච් එකේ තියෙන එකම වාසිය තමයි අර බටන්ස් ප්‍රෙස් කරද්දී එන ශබ්දයෙන් ඊට වැඩිය ලස්සනයි. ඒක තමයි බ්ලූ ස්විච් වල ගත්තොත් තියෙන වෙනස. නැතුව මේක කීබෝඩ් එකේ ලේඅවුට් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ගත්තොත් මේකේ කීස් 84ක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ෆුල් සයිස් ලේඅවුට් කීබෝඩ් එක කියලා තමයි මේක සඳහන් වෙන්නේ. ඊළඟට මේකේ RGB බෑක්ලයිට් එහෙම හොඳින් තියෙනවා කියලා මම කිව්වා. RGB පැටර්න්ස් 20ක් විතර තියෙනවා. මේ ගත්තොත් මේ කීස් වටේට RGB ලයිට්ස් යනවා විතරක් නෙමෙයි. මේ කීස් වල තියෙන ලෙටර්ස් වල පවා මේ RGB කලර්ස් වැඩ කරනවා. ඊළඟට ගත්තොත් මේක USB wired තමයි එන්නේ. මේ වයර් එක ගත්තොත් සාමාන්‍යයෙන් ගොඩක් දිගයි. මීටර එකමාරක් දෙකක් විතර මේ වයර් එක දිගයි. ඒකින්ද ඒක අපිට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට මේක ගත්තොත් මේ USB එකක් තමයි එන්නේ. USB එකක් තමයි එන්නේ. ඊළඟට ගත්තොත් මේක ඩුවල් ෂොට් කී කැප්ස් තියෙනවා කියලා තමයි කියන්නේ. මේකේ වයර් එකේ හරිම දිග ගත්තොත් මීටර 1 සෙන්ටිමීටර 60ක දිගක් තියෙනවා කියලා තමයි කියන්නේ. අසන වශයෙන් නිකන් මිනිස්සෙගේ උසක වගේ දිගක් තියෙනවා මේකේ. ඊළඟට ගත්තොත් මේක Windows වලට, Linux වලට සහ Mac OS වලට වගේම වෙනත් ඕනම OS එකකට හොඳටම සපෝට් කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට මේකේ ඩිසයින් එක පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් ප්‍රීමියම් ගේමින් ලුක් එකක්. මේකේ කීස් එහෙම මාර විදිහේ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මේකේ ගාන මම තව ටිකකින් කියන්න. මේකේ ගාන ඇහුවම ඕගොල්ලන්ට තේරෙයි මේ වගේ අඩු ගානකට මෙච්චර හොඳ කීබෝඩ් එකක් ගන්න බෑ වෙන කිසිම බ්‍රෑන්ඩ් එකකින් කියලා. ඒ තරම් හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. මේකේ ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා. ඊළඟට ප්‍රීමියම් වෙයිට් එකක් තියෙනවා. හැමදේම ක්වොලිටි එක තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. බොහෝ විට මේක ප්‍රෝග්‍රෑමින් ඔෆිස් වලටත් කිසි අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ සඳහන් කරන්නේ. ඊළඟට මේක ගේමින් වලට කොහොමද කියලා බැලුවොත් PUBG, Free Fire, FPS game, GTA වගේ ගේම්ස් සුපිරියට ස්මූත් රෙස්පොන්සිව් ෆීලිං එක ගන්න මේ කීබෝඩ් එකට පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් කීබෝඩ් වලට එන්නේ මේ ස්ටෑන්ඩ් එක එකපාරක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් විදියට. ඒ වුණාට මේ කීබෝඩ් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොටස් දෙකකට මේ කීබෝඩ් එකේ ස්ටෑන්ඩ් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. විශේෂයෙන් මේක පාවිච්චි කරන්න සුදුසු අය ගැන කතා කරොත් මම රෙකමන්ඩ් කරනවා මේක ගේමින් වලට ඉතාමත් සුදුසුයි. ඊළඟට ටයිපින් වලට, ඔෆිස් වලට, ප්‍රෝග්‍රෑමින් වලට ඉතාමත් සුදුසුයි. ඊළඟට එදිනෙදා වැඩ කරන කට්ටියට නියමටම ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. කීබෝඩ් එකෙන් කරන සියලුම වැඩ ඒ විදිහටම කරන්න මේ කීබෝඩ් එකෙන් පුළුවන්. ඊළඟට මේක අපිට අවශ්‍යම කීස් වන F keys උත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. එම කීස් උත් මේ කීබෝඩ් එකේ අඩංගු වෙනවා කියලා කියන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා මේ JEDEL කියන බ්‍රෑන්ඩ් එක ලංකාවේ අද වන විට ඉතාමත් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. JEDEL කීබෝඩ් වගේම JEDEL mouse, JEDEL headset වගේ සුපිරි ගැජට්ස් මේ JEDEL සමාගමට අයිතිව තියෙනවා. බජට් කම්පියුටර් ඇක්සසරිස් ගන්නවා නම් JEDEL කියන සුපිරි බ්‍රෑන්ඩ් එකක් කියලා මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට මේ කීබෝඩ් එකේ ප්‍රීමියම් ලුක් එකෙන්ම ඒක හොඳට තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් දැන් තමයි ඔයගොල්ලන්ට අවශ්‍ය පොයින්ට් එක මේකේ ප්‍රයිස් එක ගැන කියන්න සූදානම් වෙන්නේ. ඉතින් අද කාලේ හොඳ ගේමින් කීබෝඩ් එකක් ගත්තොත් රුපියල් 10000කට වැඩි මුදලක් අපිට වියදම් කරන්න වෙනවා. ඉතින් මේ JEDEL KL106 ගේමින් මෙකැනිකල් කීබෝඩ් එක ඔයගොල්ලන්ට රුපියල් 5500ක් වගේ ඉතාමත් අඩු මුදලකට ලංකාවේ ඕනෑම JEDEL ඇක්සසරිස් තියෙන ෂොප් එකකින් මිලදී ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මම මේ කීබෝඩ් එක මිලදී ගත්තේ මාර්ගම MD කම්පියුටර්ස් ආයතනයේ. ඉතින් ඔයගොල්ලන්ට ඒ ෂොප් එකට ගිහින් මේ කීබෝඩ් එක මිලදී ගැනීමට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ ෂොප් එකෙන් ගේමින් මවුස්, ගේමින් හෙඩ්සෙට් වගේ තවත් බොහෝ ඇක්සසරිස් ප්‍රමාණයක් මිලදී ගැනීමට ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා. මම හිතනවා අද ගෙන අපේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත්
වැදගත් වීඩියෝයක් වෙන්න ඇති කියලා. ඉතින් තවත් වීඩියෝකින් අපි හමුුවමු. ගිල්ලෙන්න සුබ දවසක් ඔයගොල්ලෝ සියලුම දෙනාට.